ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලව. අද මම හදන්න යන්නේ chicken එකක්. හැමදාම chicken curry කනවනේ. අද වෙනස්ම විදියකට මම chicken එක හදනවා. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. ලෑස්ති කරගත්ත භාජනයේට දෙහිස්මයි ඒකටම ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඔයාලට ඔලිව් ඔයිල් නැත්නම් ඒ වෙනුවට ඔයාලා උයන්න පාවිච්චි කරන ඕනම ඔයිල් එකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ භාජනයටම මිරිස් කුඩුයි, සූදුරු කුඩුයි, පැප්‍රිකා ඔයාලට නැත්නම් කමක් නෑ. ඒ වෙනුවට ඔයාලට මිරිස් කුඩු ටිකක් වැඩි කරන්න පුළුවන්. ලූණු පවුඩර් නැත්නම් ලූණු හීනියට කපලා එකතු කරන්න පුළුවන්. ඒ වගේම සුදු ලූණු පවුඩර් එක නැත්නම් සුදු ලූණු පේස්ට් එක එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණුයි, ගම්මිරිසුයි, කහයි, තුන පහයි, ඉඟුරු පවුඩර් එක නැත්නම් පේස්ට් එක එකතු කරන්න පුළුවන්. මේ ඔක්කොම දාලා අපි මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි කපාගත්තු චිකන් ටික එකතු කරනවා. චිකන් ටික කපනකොට මේ වගේ තීරු තමා කපන්න ඕන. හීනි තීරු විදියට තමා කපන්න ඕන. මේ විදියට අපි ලෑස්ති කරගත්තු භාජනයට චිකන් ටික දාලා ඒකටම තව ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේ චිකන් එක හොඳට තැම්බෙනකම් උයා ගන්න ඕනේ. මම මේ චිකන් එකට වෙනම වතුර එකතු කරන්නේ නැහැ. චිකන් එකේ තියෙන වතුරමයි මේ ඔයාලට පේන්නේ. වෙනම වතුර එකතු කරලා නැහැ. ඒ වගේම මේ වෙලාවේ ඔයාලට ඔයාලගේ රස අනුව ලුණු බලලා ලුණු ඒ වගේම මිරිස් මදි නම් සැර මදි නම් මිරිස් එකතු කරගන්නත් පුළුවන්. බත් කන්නේ නැති අයට වුණත් මේ චිකන් එක නිකනුත් ඔයාලට කෑව හැකි. බත් එක්කම කන්න ඕනේ නෑ. දැන් ඔයාලට පේනවා චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේ ටික වෙනම භාජනයකට මාරු කරගන්නවා. දැන් මේ භාජනයටම අපි ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරලා ඒකටම අපි කපාගත්තු බෙල් පෙපර් ලූණු ඒ ටික එකතු කරගන්නවා.
දැන් මම මේකට ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි එකතු කරගන්නවා. දැන් අපි ලුණුයි බෙල් පෙපර් ටික වෙලාවක් මැලවුණාට පස්සේ ඒකට අපි කලින් හදාගත්තු චිකන් ටික එකතු කරනවා. ඊට පස්සේ හොඳට මේ ටික කලවම් කරලා අඩු ගින්දරේ ටික වෙලාවක් අපේ තියලා ලිපෙන් බා ගන්නවා. එහෙනම් මේ වීකෙන්ඩ් එකේ මේ විදියට චිකන් හදලා බලන්න. ගොඩාක් රසයි, හරිම ලේසි, ඉක්මනට හදා ගන්නත් පුළුවන්. පත් එක්ක කන්න කැමති නැතු වුණත් නිකන් වුණත් මේක කන්න පුළුවන්. හදලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.